Hi guys, ඔන්න අපි අද අලුත් වීඩියෝ එකක් ගෙනාවා. Whiskers know the shortcuts. මගේ යාළුවෙකුත් මට එහා පැත්තෙන් ඉන්නවා අද. අපි දැන් ඔන්න අපිට දැන් බහින්න පුළුවන්. ඒත් මං තාම බහින්නේ නැහැ. නම් ප්ලේන් එකේම යනවා. අපි බැස්සාම අපි ඔයගොල්ලෝ අපි කට්ටිය බැස්සට පස්සේ මෙතනින් අපෝ වැටෙන්නේ සමහර වෙලාවට හිතන්නවත් නැති තැන් වලට වැටෙනවා. හරියට බැලන්ස් එක නැති වුණා. මම දැන් මේක ඔටෝම වටනවා අපෝ. මේගොල්ලෝ අපි එතකම් බලන් කොහෙටද අපෝ දාන්නේ කියලා. ගොඩක් කට්ටිය ඉන්න තැනකට අපෝ ආයි මං හිතන විදියට. ගොඩක් වෙලාවට ඒ වගේව තමයි කරන්නේ. බලමු මාව වැටෙන්නේ කොහෙද කියලා. හරි මේ හරියට වැටෙන්නේ. මට පෙනෙන කාර් එකකුත් තියෙනවා මං බහින තැනම. ඒක වටිනවා මොනවා වුණත්. අපි ඉස්සෙල්ලම වෙඩි තියනවා මගේ උණ්ඩට කිව්වර වෙනවා මේ තුවක්කුව නම් හරි නෑ සෙට් එක. මට කට්ටියක් වෙඩි තියන්න යන්නේ. ඔව් තියෙනවා එක්කෙනෙක්. මම උඩට ගිහලා තුවක්කුවක් හොයන් එන්න ඕන. මට තුවක්කුවක් නෑ. තුවක්කුවක් හමුණා කට්ටිය. ඔන්න එකෙක් දුවනවා. ඒකෙදි මගේ ෆස්ට් කිල් එක හරි. ඒකිට කර කියා ගන්න දෙයක් නැතුණා. කෙලිම තිබ්බා. මගේ හෙල්ත් එක පොඩ්ඩක් අඩු වෙයි. මෙතනින් පයිමු. පොඩ්ඩක් අඩු වුණා. වැඩි කරගත්තායි. යන් කාරු හරි හොයාගෙන කාට හරි තව කෙලිමු. කාර් එක පැත්තට ඇවිදලා යන් කලින් කාර් එක පැත්තට යන්න ගියානේ අපිට යන්න බැරුණානේ මගේ තුවක්කුවක් තිබ්බේ නැති ඉඳ හරියට. යම් බලන්න කාර් එක පැත්තට. යනවා තාම මට පේන්නේ කාර් එක පැහැදිලි නෑ. මේක ලෙවල් අප් කරන්න අවශ්‍ය ලෙවල් අප් මාඩසිල් කාර් ගන්න මේ මචන් තියෙන්නේ. ආයෙත් කෙරෙමු සුපර් බයික්. හරි එකෙක් එනවා බයිමු අපි බහැලා උටක් තියමු. හරි ඌ කිල් කරා ඌ හිතුවේ මට තියාගන්න බැරුවේ කියලා. ඉතින් ඌ කෑවා මගෙන්. උට මට තියලා යන්න පුළුවන් වෙයි කියලා. ඔයාලට හැබැයි වැඩි දුරක් යන්න බැරි වුණා. අඩේ නියම තුවක්කුවක් ගත්තා. දැන් ආයි බයික් එක වැත්තට යන්. බයික් එක නැග්ගා. අපි කොහෙටද යන්නේ? අපි යම් බලන්න ඉස්සරහට කට්ටිය පේන්න ඉන්නවද? මට නම් පේන්නේ නැහැ. වේගෙන් යන්න පුළුවන් අම්මා. ඔව් මට ඉස්සෙන් කීල් එකක් තියෙනවා. අප පොඩ්ඩක් වටලා දාමු. හරි. මට එකෙක් වෙඩි තියන්න පටන් ගත්තා. මම පොඩ්ඩක් ස්පීඩ් කරලා අපි පැනලා යන්න ඕනේ නෑනේ. ගහමු ඔකට. අපිට ගහන්න බෑ වගේ අපි ඉන්න ඕනේ නෑනේ. කොහමද ගහපපා? ඌ දැන් මට බය හැංගිලා. අපි හැංගිලා දුවන කට්ටිය නේ. මැරෙන්නේ නෙල්ත් එකක් දාගත්තා. අර ඉන්නේ අර ඌ තමයි මට හැංගිලා තිබ්බේ. අර ඌ හිටියේ මට තියලා මාව මරලා දාන්න. හැබැයි කෑම කොල්ලට සෝරි වෙන්න. ඊ නෝක මග වැත්තේ. ආවොත් කෙලින්ම ගහලා දානවා. අපි එහෙම කාටවත් බය වෙලා ඉන්න ඕනේ නෑ. මගේ බයිසිකලේ දැන් හොයාගමු. අම්මා තියනවා මං හිතුවේ කාර් හරි එකක් අරන් ගිහිල්ලා කියලා. මට ඔහොම එකපාරක් වුණා. මම ගහලා එනකොට බයිසිකලේ අරන් ගිහිල්ලා තිබ්බා. අපි යන් ගිහිල්ලා බලමු. හරි තව එකෙක් අතන හැංගිලා ඉන්නවා. කරන්න දෙයක් නෑ. බහිමු. බහැලා උඩට පයිමු. හරි. ඌ උටක් තිබ්බා.
අර උගේ හුඟ තුවක්කු උගාව ගොඩක් ඒවා තියෙනවා. අපි මේ කරන් බලමු. මගේ තුවක්කුවයි මං ගන්නවා. මට හේතුවක්කුව අල්ලන්නේ නැහැ. හරි දැන් යන් ඌ අපිට තිබ්බා ඌව මරලා දැම්මා. අපි පොඩ්ඩක් හදිස්සියාරේ කාරු හරි ආවොත් කියලා මේ හරිය හැංගිලා නෙමෙයිදා හෙල්ත් එක පොඩ්ඩක් වැඩි කරගමු. නැත්නම් આવොත් කන්න තමයි වෙන්නේ හොඳ මේකේ. හරි දැන් ඔයගොල්ලන්ට මගේ මේ ගේම් එක ගැන හිතන දෙයක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි දැන් අපේ කාර් එක අපි ගත්ත බයික් එක පැත්තට යමු. මට බයික් එක තියෙන තැන මම බයික් එක දැම්මේ උඩින් නේද? දැන් උඩට ගිහිල්ලා බයික් එක ගන්න තමයි අමාරු කට්ටිය. හිතනකට අමාරුයි. අන්න කවුද මන්ද ආදීම් මට තියෙනවා. අපි අලුත්වක් ගත්තා. එක් කරා හරි අනිතක තිබ්බා. හරි ඌ හිතුවේ මේ මට තියලා ගහලා යන්න. ෂේ පවුදි මොනා වුණා. අපි දැන් බලමු ඉස්සරහරු. හරි දැන් කට්ටිය නෑ. අපි දැන් බයික් එක ගන්න try එකක් දෙමු මොකක් හරි කරලා. අපරාධනේ. නැග්ගා. කොල්ලනේ ඉතින් මට ෆ්‍රී ෆයර් ගහනකොට ඩ්‍රයිවිං තමයි ටිකක් අමාරු. අපි බලමු සබ මැච් එකේ 24ක් ඉන්නා. අපි 24වත් වෙනින් යමු. අපි මැද හරියට වගේ යමු මැච් එකේ. අපි අස්සකාරකින් යනවා. අපිට කට්ටිය තමයි නැත්තේ දැන්. යවුවට වැඩක් නැහැ. කට්ටිය හම්බෙන්නේ නැහැ වගේ. 24 19 වුණා. මම පුළුවන් තරම් ගේමක් දෙමු. කට්ටිය හොයාගෙන තව එකක් හරි මරලා දාන්න අපි. එක්කෝ මට කට්ටිය පේන්නේ නැත්නම් කට්ටිය හොයාගන්න බෑ මට. කොමාරි මේකෙන් දිනන්න ඕන. කාගෙන්වත් කාලා මැරෙන්න බෑ අපිට. ඔයගොල්ලෝ දන්නවනේ අපි එහෙම කට්ටිය නෙමෙයි. දැන් බහින් බලන්න බැස්සා. හරි දැන් මට අන්ලිමිටඩ් උණ්ඩ තියෙනවා තුවක්කුවේ. එලින්ම අන්ලිමිටඩ් එකෙත් තිබ්බ වැඩි. හරි මේ මං ඉවරයි. කොහොමද බයික් එක? මම බයික් එක ගන්න ඕන.
හරි අපි උටත් තිබ්බා ගයිස්. දැන් නම් හෙල්ත් එක වැඩි කරගන්න ඕන. නැත්තම් ගියක මම කාලේ මැරෙන්න තමයි ඉන්නේ. දැන් බලමු මගේ බයික් එක තාම යහතින් තියෙනවා. ඔව් මේක එනවා මගේ පස්සෙන්ම ටක් ගාලා හරවගෙන ගියා නම් හරි. එකේ තේත් මට හැංගිලා තියෙනවා. මට ඔය හැංගිලා තියෙන උන් තමයි පෙන්වන්න බැරි. කෙලින් එල් තිබ්බනම් මගේ පා කියන්නේ නැහනේ. කෙලින් එල් තිබ්බනම් තියන්න දෙනවා. බයික් එක ගමු අපි ආයේ. ඉස්සෙන් ආයතුවා අපි දැන් බහින් බලන්න ලොග් අවුට්. අපි බලමු අන්න එකේ දුවනවා දැක්කා. හරි මං කිව්වනේ ඔයගොල්ලන්ට අපි දිනනවා කියලා. අපි එහෙනම් පැරේලා යන කට්ටිය නෙමේ මල්ලි. අපි දැන් බලමු අපි කොහොමද කියලා. අම්මට සෙයි අපි දිනලා බලමු අපේ ෆොටෝ ටික. ෆොටෝ ටික නම් ඕන් වෙන්නේ නැහැ. ඕන් වුණා. අම්මා කොහොමද අන්තිම කිල් එක කැලීම කාලා ඉන්නේ ඔකා. හරි. එහෙනම් අපි දැන් අදට අපේ වැඩේ ඉවරයි. එහෙනම් ගයිස් අපි යනවා. මම හෙට ආයෙ අනිවාර්යයෙන් වීඩියෝ එකක් ගේන්නම්. කොල්ලෝ අපි ගියා.